හයි කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අදත් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන වීඩියෝ එක ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නකට විසඳුමක්. දැන් ඔයාලා බලන්න ඇති ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නකට විසඳුමට මම මේ peerakola කඩගෙන ඉන්නවා කියලා. හරි. දැන් මං කියනම්කෝ මම මොකද මේ හදන්න යන්නේ කියලා. ඔයාලට තියෙන ලොකු ප්‍රශ්න තමයි ගෑන් ළමයිට පිළිවෙලට පොදු කොණ්ඩේ යනවනේ හැමෝගෙම මේ දවස්වල කොණ්ඩේ යනවා කොණ්ඩේ වැවෙන්නේ ඉස්සොරි අර මේව හැම එකම ඔළුවේ තියෙනවනේ ඔළුවේ කොච්චර ප්‍රශ්න තියෙනවද අපේනේ මේක තමයි ඒකට තියෙන ලේසිම සහ හොඳම විසඳුම. අපේ ඕනමත්තක peer ගහක් හොයාගන්න පුළුවන් නේ. අපේ ගෙදර නැත්තම් එහෙම නැත්තම් අල්ලපු ගෙදරකින් අපිට හොයාගන්න පුළුවන් නේ. එහෙම කඩා ගන්න ඕනේ peerakola ටිකක්. හරිද? ඒ peerakola ටික හොඳට හොද ගන්න ඕනේ. හොඳට හොදගෙන මේ වගේ පෑන් එකක් හරි ඔයාලා ලිපේ තියෙන භාජනයක් ලිපේ තියලා ඒකට වතුර දා ගන්න ඕනේ. ඔයාලට කැමති ප්‍රමාණයකට දාගෙන මම දා ගන්නවා සාමාන්‍යයෙන් මිලිලිටර් 500ක් විතර. ඒකට අපි හොදගත්ත peerakola ටික දානවා. හොඳට හොදගෙන තමයි peerakola ටික දාන්න ඕනේ. හොදගත්ත peerakola ටික දාලා ඒකට අපි ඊළඟට දානවා කරාබු නැටි. කරාබු නැටි ඔයාලගේ අතට මේන අහුරක් වගේ පොඩි ප්‍රමාණයක් ඒකට දානවා. කරාබු නැටි peerakolai තමයි මේකේ key ingredient එක. ඔයාලට කැමති නම් මේකට තව ඇඩ් කරගන්න පුළුවන්. ඉස්සර තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකට ඇඩ් කරගන්න උළුහාල්. උළුහාලුත් ඊට පස්සේ මේකට ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ලිප ඔන් කරලා මද රස්නේ, ඒ කියන්නේ ගින්දර මද ප්‍රමාණයෙන් තියලා මේක හොඳට බොයිල් කරගන්න ඕනේ. මට මුලින් දාන්න අමතක වෙනවා උළුහාල්. ඊට පස්සේ තමයි මම උළුහාල් දාන්නේ. ඒකයි මම ඔයාලට කලින්ම කිව්වේ උළුහාල් දාගන්න පුළුවන්. එහෙම දාලා අපේ ගෙදර ඔය ග්‍රයින්ඩ් කරපුවා ඉතින් ඒක දැම්මා. එහෙම දාලා මේක හොඳට බොයිල් වෙන්න දෙන්න ඕන. බොයිල් වෙන්න කියන්නේ විනාඩි 15වත් 20ත් ප්‍රමාණයක්. ඒක ඉතින් අර හීට් එක අනුව තමයි. ගොඩාක් හයි හීට් එකේ කරන්න එපා. මේ ලෝ හීට් එකේ තමයි කරන්න ඕනේ. මේ විදිහට හොඳට බිබිලි නගින පෙන කටුස් වෙනකන් හොඳට බොයිල් කරගන්න ඕනේ. බොයිල් වුණාට පස්සේ ඊට පස්සේ ලිප ඔෆ් කරලා මේක හොඳට නිවෙන්න දෙන්න ඕනේ. පොඩ්ඩක්වත් රස නැති වෙන්න මේක හොඳටම නිවුණාට පස්සේ තමයි ඊළඟට අපි මේක පෙරලා ගන්න ඕන. ඊට පස්සේ තමයි පාවිච්චි කරන්න පුළුවන් අපිට මේක හොඳටම වෙනකම්ම නිවෙන්න ඕනේ මේක. මේ තියෙන්නේ හොඳටම නිවුණාට පස්සේ පෙරාගත්ත අපේ hair tonic එක. මේ තියෙන්නේ peerakola කරාබු නැටි උළුහාල් ටික පේනවනේ. මේ විදිහට පෙරාගත්තට පස්සේ තියෙන්නේ මෙහෙම. හරිද? දැන් අපි මේක දාගන්න ඕනේ ස්ප්‍රේ බොටල් එකකට. මේ වගේ ස්ප්‍රේ බොටල් එකක් හරි ඔය සැලොන්ස් වල යූස් කරන වගේ ස්ප්‍රේ බොටල් එකක් ඔයාලට ගන්න පුළුවන්. මම මේ වගේ එකකට දා ගන්නවා. එතකොට මට පුළුවන් මේක දාලා රීෆිල් කරන්න. දැන් මේකට දාන්න බෑනේ ඔක්කොම. මේකට දාන්න බැරි ටික ඉතුරු ටික ඔයාලා බෝතලයකට හරි ජෑම් බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඊට පස්සේ මේක ඉවර වෙන්න මේකට ආයෙ රීෆිල් කරන්න තියෙන්නේ අර ලොකු බෝතලෙන් අරගෙන. මේ වගේ ප්‍රමාණයක් මම දා ගන්නවා. ඊට පස්සේ තියෙන අපිට ඉතින් මේක ෆ්‍රිජ් එකේ දාලා යූස් කරන්න තමයි. ඊට පස්සේ දැන් මේක මෙහෙම දාගත්තට පස්සේ ෆ්‍රිජ් එකේ තියන්න. ෆ්‍රිජ් එකේ තියනවා නම් ගොඩක් හොඳයි. ඔයාලට කැමති නම් මේකටම දා ගන්න පුළුවන් ඔයාලට. අපි දැන් මේක ඒ කියන්නේ පෙරාගත්තට පස්සේ කරාබුනේට ඉතුරු වෙනවනේ ඒ කෑල්ල. මේ වගේ මේකට මේකයි ආය ඔයාලා මේක ස්ටෝර් කරලා අරන් තියෙනවනේ. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා ඒ කැමති එකට මේ වගේ මෙහෙම කරාබුනේට දාගන්න ඔයාලට පුළුවන් කැමති නම්. එහෙම නැත්නම් ඔයාලට අර එක කරදරේ වගේ නම් ඒක දාන්න ඕනේ නැහැ. මෙහෙම මම නම් දා ගන්නවා සාමාන්‍යයෙන්. එහෙම දාලා එතකොට මේක වහගත්තාම මේ යට තියෙනවනේ. මේක දැන් මේ යූස් කරන විදිය පෙන්නන්නම්. අපි හිතමු සාමාන්‍යයෙන් ඔයාලා මේක නාන්න කලින් ස්ප්‍රේ කරනවා නම් පැය භාගයකට පැයකට විතර කලින් ස්ප්‍රේ කරලා හොඳට කොණ්ඩේ තෙත් වෙනකන් තියලා තමයි නාන්න ඕනේ. එහෙම නැත්නම් නාලා ආවට පස්සේ දැන් මම නාලානින් නාලා ආවට පස්සේ නාලා ආවන් පස්සේ වගේ වෙලාවක මේක යූස් කරනවා නම් ඔයාලා කරන්න ඕනේ කොණ්ඩේ හොඳට වේලුණාට පස්සේ ඔයාලා කොණ්ඩේ බෙදා ගන්න. පැති වලට කැමති පැති වලට බෙදාගෙන මෙහෙම අරගෙන මෙහෙම හොඳට ස්ප්‍රේ කරන්න. මේ තීරු දිගේ මෙහෙම ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා ඔයා ඩර්මරෝල් එකක් යූස් කරනවා නම් ඩර්මරෝල් එක අරගෙන මෙහෙම ඒක උඩින් යවන්න. ඒක උඩින් යවන ගමන් හොඳට ආපහු පාරක් ස්ප්‍රේ කරන්න. මෙහෙම හොඳට කොණ්ඩේට ස්ප්‍රේ වෙන්නයි මේක ඕන. මේ විදිහට තමයි තියෙන්නේ. තෙතයි කොණ්ඩේ. මෙහෙම තමයි මේක යූස් කරන්න ඕනේ. හරිද? තව දෙයක් තමයි
ඩර්මා රෝල් එකක් යූස් කරන විදිය මම කියලා දෙන්නම් කොහොමද කියලා. ඒකත් මගෙන් සමහර කට්ටිය අහලා තිබ්බා මම අර ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් දාලා තිබ්බ වීඩියෝ එකේ. මගේ කොණ්ඩේ මෙන්න මේ විදියට කැපුවම තිබ්බේ. දැන් තියෙන්නේ ඔයාලා පේන වැඩි මගේ කොණ්ඩේ දැන් වැවිලා තියෙන්නේ මේ. මෙහෙටම දැන් මේ අපහුව වැවිලා තියෙන්නේ කොණ්ඩේ මෙහෙට තියෙනවා දැන් කොණ්ඩේ. මම කොණ්ඩේ කැපුවම තිබ්බේ මෙහෙට විතර. ජනවාරි මාසේ මම කැපුවේ. මේකයි මගේ මැජික් හෙයා ඔයිල් එක. ඒක දැන් ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. ඒක හදන්න ඕනේ. ඒකයි තමයි මම යූස් කරන්නේ. ඒක හදන්න විදිහක් නෑ මට. මේ රෝස්මරි හෙව්ව මේ ටිකේ හම්බුන්නේ. දැන් ඔන්ලයින් පර්චේස් කරලා හරි හදන්න ඕනේ. ඉතින් මේක තමයි මම ගේනවා කිව්වේ හාටොනික් වීඩියෝ එක. මම ආයේ රෝස්මරි හොයාගත්ත ගමන් රෝස්මරි හෙයා වෝටර් එක වගේම රෝස්මරි හෙයා ඔයිල් එක හදන විදිහත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් මේ විදිහට හදලා ඔයාගේ කොණ්ඩේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන්. ඔයාලට මම පෙන්නන්නම්. මේ බලන්න මේ බේබි හෙයාස් ඇවිල්ලා තියෙන විදිය. බේබි හෙයාස් මෙහෙ තියෙනවා. මෙහෙ බේබි හෙයාස් ඔක්කොම දැන් වලින් බේබි හෙයාස් චූටි චූටි ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම මම මේ දැන් ඔයිල් එකයි ආයේ මේ ස්ප්‍රේ එකයි මම ඔයාලට කලින් කියලා තියෙනවා මම යූස් කරන හෙයා මාස්ක් එක ඒවා හින්දා තමයි ඔයාලටත් ඉක්මනට කොණ්ඩේ ප්‍රශ්න විසඳ ගන්න ඕන නම් මේක තමයි සොලියුෂන්. දවස් ගණන් දීලා වියදම් කරාට සමහර වෙලාවට ප්‍රතිඵල නැහැනේ. හැමෝටම එකම විදිහට ප්‍රොඩක්ට් එක හරියන්නේ නැහැනේ. ඒ හින්දා ඔයාලා මේක ගෙදර තියෙන දේවල් ඉතින් හදලා බලන්න ලේසි නේ. ඕනම කෙනෙක් ගෙදර peer ගහක් තියෙන පුළුවන්. peer ගහක් ගෙදරක නැත්තම් අල්ලපු ඇත්තක හරි peer ගහක් තියෙනවානේ. හදා ගන්න ලේසි. ඒ හින්දා අනිවාර්යෙන් මේක හදලා බලන්න. මේක හදන විදිය ප්‍රශ්නයක් මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. වෙනද වගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මතක ඇතුව channel එක subscribe කරන්න. bye.